ඔයා ගණන් හදද්දී හැම වෙලාවෙම හිතලා හදන්න බලන්න. ළඟට යාළුවෝ කොහොමවත් බලන්න එපා. පළවෙනි පාර වරදිනවා. එක්කමන්නේ කපල දාන්න. දෙවෙනි පාරත් වරදිනවා. ඒත් ගැටලුවක් නැහැ. ඒ තුන්වෙනි පාරත් උත්සාහ කරන්න. හැබැයි එහෙම උත්සාහ කරලා ඒකත් වරදිනවා නම් අයිසරයක් උත්සාහ කරන්න. ඔයා උත්සාහ කරන තරමට ඔයාට වරදින තරමට අලුත් දේවල් කීපයක් ඔයා ඉගෙන ගන්න. අලුත් කීපයක් දේවල් ඉගෙන ගන්නවා කියන්නේ ඔයාට ඒකේ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඒ අත්දැකීම් ලබා ගන්න එක තමයි ඔයා කරන්නේ. ඒතර ගණන් හදනවා කියන්නේ ඔයාට ඒක ඉස්සරහට ඒක ආයෝජනය කරනවා. මේ ගණන් හදනකොට ඒක ඉස්සරහට ආයෝජනය. ඒ ආයෝජනයෙන් තමයි ඔයා වැඩි දියුණුව වෙන්නේ. ඒ නිසා මහන්සි වෙන්න පුළුවන් තරම් මහන්සි වුණොත් ඔයාලට අනිවාර්යෙන්ම ගණිතය කියන විෂය හරිම ලේසියි. සරලයි. තේරුණාද? වැඩ කරන්න ඕන. වැඩ කරන්නේ නැතුව කම්මැලි කමට ඉන්න අයට මේ ගේම ගොඩ දා ගන්න බෑ. එහෙනම් ගේම ගොඩ දා ගන්න නම් හොඳ රිසල්ට් එකකට යන්න නම් හොඳ හිතන්න පුළුවන් පරාසයක් හැදෙන්න නම් ඔයා මහන්සි වෙන්න වෙනවා. ගෙදර ගිහිල්ලා වැඩ කරන්න. එතකොට ඔයාට මේ ළමා දීලා තියෙන ටියුට් එක නිබන්ධනයනේ. මේ නිබන්ධනය කරන්න. නේ? මේ නිබන්ධනය කරන්න පුළුවන්. හරිද? මේ නිබන්ධනය කියනවා පාඩම් වශයෙන් දීලා. හරිද? මේ පාඩම් වශයෙන් දීලා තියෙන නිබන්ධනය හරියට කරන්න. අවබෝධයෙන් කරන්න. එතකොට මේ පාඩමකට අදාළව දීලා තියෙනවා. මේ පාඩමකට අදාළ අභ්‍යාස ටික ගෙදර ගිහිල්ලා කරන්න මම පාඩම කරාට පස්සේ. එහෙම වුණාම ඔයාලට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. 9 වසරේදී ඔයා මූලික දැනුම හදා ගන්න. ඊට පස්සේ ඒ සුළු කිරීමේ හැකියාව හදා ගන්න. මෙතෙන්දී ලැජ්ජ වෙන්න හදන්න එපා. මොකද කාගෙන් හරි බලාගෙන මට මේකට ඉක්මනට බලාගෙන වෙන කාගෙන් හරි උත්තරේ ලියන්න හදන්න එපා. ඔයා තනියම මහන්සියෙන් වැඩ කරන්න. හරිද? එහෙම වුණොත් ඔයාලට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්.